දැන් මම ඔයාලට පැහැදිලි කරන්න සූදානම් වන්නේ වගුවක ඇති පේලි එහෙම නැත්නම් දත්ත මැකීම සඳහා භාවිත කරන ඩිලීට් කියන කේතය. සාමාන්‍යයෙන් අපිට වගුවක තියෙන දත්ත මකන්න හැකියාව තියෙන ආකාර කීපයකටම උදාහරණයකට අපි හිතමු අපිට මේ අංක 1 ප්‍රසන්න කියන ශිෂ්‍යයාගේ දත්ත සම්පූර්ණයෙන් මේ වගේ මකන්න අවශ්‍ය නම් එතෙන්දිත් අපිට පුළුවන් ඩිලීට් කියන කේතිය භාවිත කළේ දත්තේ සම්පූර්ණයෙන්ම අකලා දාන්න. ඒ කියන්නේ ප්‍රසන්නට අයිති ලක්ෂණ ප්‍රමාණය විෂය ආදි සියල්ල ඉවත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ඩිලීට් කියන කේතියෙන් අපිට හැකියාව තියෙනවා දත්ත කීපයක් වුණත් ඉවත් කරන්න. උදාහරණයකට අපි හිතමු අපට අවශ්‍යයි මේ වගේ ICT කියන විෂයට පෙනී සිටිය ශිෂ්‍යයන් 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාගේම දත්ත මේ වගේන් ඉවත් කළා දාන්න. අනේ එතනදිත් අපිට හැකියාව තියෙනවා ඩිලීට් කමාන්ඩ් එක භාවිතා කරන්න. ඒ කියන්නේ ඩිලීට් කමාන්ඩ් එක මගින් හැකියාව තියෙනවා වගුවේ දත්ත ගණනාවක් මකන්න එකවර එක වගුවේ තෝරාගත්ත දත්තයක් විතරක් මකන්න. එපමණක් නෙවෙයි අපිට ඕනනම් මේ වගුවේ තියෙන මේ සියලුම දත්ත ටික උනත් එකවර මකලා දාන්න අපිට ඩිලීට් කියන කේතෙන් හැකියාව තියෙනවා. කොහොමද ඒ සඳහා අපි මේ කේතේ භාවිතා කරන්නේ? ඩිලීට් කේතේ භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒතර මුලින්ම අපි අවධානයට ලක් කරමු කේතේ භාවිතා කරන ආකාරය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කාරක රීතිය කියලා. ඩිලීට් කමාන්ඩ් එක භාවිතා කරද්දී පළවෙනියෙන් අපි ඩිලීට් කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ අපි මකන දත්ත තියෙන වගුවේ නම from කියන SQL කේතයත් සමග ලියන්න ඕනේ. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් අපි මේ ස්ටුඩන්ට් කියන වගුවේ අංක 1 ප්‍රසන්නගේ දත්ත මකනවා නම් ඒතර අපි කියන්න ඕනේ delete from student. මොකද ප්‍රසන්න කෙනෙක් කෙනාගේ දත්ත තියෙන ස්ටුඩන්ට් ටේබල් එක තුල නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මකන දත්තය අනුව කොන්දේසියක් දෙන්න. ඒ කොන්දේසි ලබා දෙති ව්‍යා කමාන්ඩ් එක සමග දෙන්න ඕනේ. ඒතර ඒ කියන්නේ අපිට අංක 1 සේවකයාගේ දත්ත මකනවා නම් අපි ඒ සඳහා කියන්න ඕනේ අංක 1 දත්තේ මකන්න. එතන ICT විෂයට අදාළ දත්ත ටික මකනවා නම් අපි ඒ සඳහා කන්ඩිෂන් එක දෙන්න ඕනේ. ලබා දෙන කොන්දේසිය පදනම් කරගෙන තමා වගුවේ දත්ත ඉවත් වීමක් සිදුවන්නේ. අපි බලමු උදාහරණ කීපයකින් ඩිලීට් කේතය ගැන අවබෝධ කරගන්න. මුලින්ම මම පැහැදිලි කරන්නම් එක දත්තයක් මකන්න අපි කොහොමද ඩිලීට් කේතය භාවිතා කරන්න කියලා. එහිදී අපි හිතමු අපිට අංක 1 ප්‍රසන්න කෙන ශිෂ්‍යයාගේ දත්ත මේ වගුවෙන් අයින් කරන්න ඕනේ. එවන අපි කරන්න ඕනේ මුලින්ම අපි ලියන්න ඕනේ delete කියලා. delete කියලා ලියලා ඊට පස්සේ delete කේතයට පස්සේ අපි ලියන්න ඕනේ from කියන කේතය. delete from කියලා ලියලා ඊට පස්සේ අපි මකන දත්තේ තියෙන වගුව තමයි මේ උදාහරණය අනුව student. ඒ නිසා අපි මෙතන ලියනවා student. right. ඒතර මේ විදිහට කේතය ලියලා ඊළඟට අපි කියන්න ඕනේ මේ මකන්න ඕනේ කාගේ දත්තද කියලා. දැන් මගේ උදාහරණය අනුව මට මකන්න ඕනේ අංක 1 ප්‍රසන්න කියන ශිෂ්‍යයාගේ දත්ත නම් මේ අංක 1 කියන දත්තේ තියෙන මාතෘකාව මොකක්ද? ස්ටුඩන්ට් නම්බර්. ඒ නිසා අපි ව්‍යා කියන කේතයේ සමග ව්‍යා කියන කේතය ලියන්න ව්‍යා කියන කේතයේ සමග අපි ලියනවා ස්ටුඩන්ට් නම්බර් STNO සමානයි 1යි. ඒතර දැන් මේකෙන් කියන්නේ STNO කියන මාතෘකාව තුළ තියෙන අංක 1 දත්තේ මකන්න. එහිදී සිදුවන්නේ මේ සම්පූර්ණ දත්තය අපේ ටේබල් එකකින් ඉවත් වීම. ඔය විදිහට තමයි තෝරාගත් එක් දත්තයක් පමණක් අපිට අයින් කරන්න ඕන නම් ඒ සඳහා කේතේ භාවිතා කරන ආකාරය. ඊළඟට අපි තුමු අපිට ICT විෂයට පෙනී සිටිය සියලුම ශිෂ්‍යයන්ගේ data මකන්න ඕනේ. එහෙම අවස්ථාවකදී අපි කේතේ ලියන්න ඕනේ මෙන්න මේ ආකාරයට. එතෙන්දිත් අපි කරන්න ඕනේ මුලින්ම delete කියලා ලියන්න ඕනේ. delete කියලා මකන දත්ත තියෙන වගුවේ නම ලියන්න. එහිදී අපි from කියන කේතේ නැවතත් ලියමු මෙතන. ඊට පස්සේ මකන්න ඕනේ වගුව ස්ටුඩන්ට් කියන වගුවේ තියෙන දත්ත. ඊට පස්සේ මොන දත්තද මකන්නේ? ඒ කියන්නේ කොන්දේසියක් දෙන්න ඕනේ. දැන් අපිට මකන්න ඕනේ ICT විෂය හදාරපු ශිෂ්‍යයන්ගේ data. එහෙනම් අපි මෙතන ලියනවා ව්‍යා කියලා ලියලා අපිට මකන්න ඕනේ ICT විෂය. එතකොට මේ ICT කියන දත්තේ තියෙන්නේ මොන මාතෘකාව තුළද? subject කියන මාතෘකාව තුළ. එතකොට මේ subject කියන මාතෘකාව මම මේ වගේ දාලා තියෙන්නේ ST subject කියලා. එයන අපි ව්‍යා කමාන්ඩ් එක ඉස්සරහින් ලියනවා ST subject student subject කියලා තමයි කෙටි කරලා එතන දාලා තියෙන්නේ. එහෙනම් ST subject සමානයි ඊට පස්සේ අපි ලියනවා උද්දෘත පාඨ තුල ICT කියලා. ඊට පස්සේ උද්දෘත පාඨ වහලා තිතකමාව දාන්න ඕනේ. මෙන්න මේ කේතේට හැකියාව තියෙනවා ICT විෂයට පෙනී සිටිය
සියලුම ශිෂ්‍යයන්ගේ data මේ වගේෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න. ඊළඟට අපි හිතමු අපිට මේ වගේ සියලුම දත්ත මෙතන ඉඳන් මෙතන පහළ තියෙන සියලුම දත්ත delete කියන කේතෙන් ඉවත් කරන්න අවශ්‍යයි කියලා. එහෙම ඉවත් කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට කේතේ භාවිතා කරන්න. එතෙන්දී අපි කරන්නේ delete කියලා ලියනවා. ඊට පස්සේ මකන දත්ත තියෙන වගුව අපි කියනවා. ඒතර වගුව තමයි from. එයනවා අපි ලියනවා from delete from. ඊට පස්සේ මකන දත්ත තියෙන්නේ student වගුව නිසා අපි ස්ටුඩන්ට් කියලා ලියනවා. right. ඒතර මෙපමණයි අපි එහිදී කේත භාවිතා කරන්න ඕනේ. එතකොට කොන්දේසියක් භාවිතා කරලා නේ ඔබ දන්නවා කොන්දේසියක් ලබා දෙන හැම වෙලෙම මේ ව්‍යා කියන කේතය සමග දෙන්න ඕනේ. කොන්දේසියක් නොමතුව ලබා දීලා තියෙන නිසා වගුවේ තියෙන සියලුම දත්ත සම්පූර්ණයෙන් ඉවත් වීමක් සිදු වෙනවා. මෙන්න මේ කේතය මේ විදිහට භාවිතා කරාම. යනු මම පැහැදිලි කළේ delete කේතේ භාවිතා කරන ආකාර තුනක්. අපි මේක ප්‍රායෝගිකව භාවිතා කරලා බලමු වගුවක් තෝරාගෙන මේ කේත වලින් මොන වගේ ආකාරයකටද වගුවක දත් අයින් වෙන්නේ කියලා. ඒ සඳහා මම WAMP සර්වරේ භාවිතා කළ SQL කේත ලියලා පෙන්නන්නම්. දැන් අපි එහෙමනම් WAMP සර්වර් එකට යමු වෙමු. දැන් ඔයාලට මේ පේන්න ලැබෙන්නේ WAMP සර්වරේ. එතන මේ WAMP සර්වරේ තියෙනවා වගු ගණනාවක්. මම ටීචින් කියන දත්ත සමුදාය තුල හදලා ඒක ස්ටුඩන්ට් කියන වගුව තමයි මේ පේන්නේ. ඒතර ස්ටුඩන්ට් වගුවේ ඔබට පේනවා අංක 1 සිට 7 දක්වා දත්ත තියෙනවා. අපි හිතුවා අපිට ප්‍රසන්නගේ දත්ත ඉවත් කරන්න ඕනේ. බලන්න මම SQL කේතේ ලියන හැටි. එනම් මුලින්ම කරන්න ඕනේ delete කියලා ලියන්න ඕනේ. පස්සේ වගුවේ නම මේ මොහොතේ මගේ වගුව නම වෙන්නේ ස්ටුඩන්ට්. ඊට පස්සේ කොන්දේසියක් දෙනවා ව්‍යා stno සමාන 1යි. මොකද ප්‍රසන්නගේ අංකය තිබුණේ අංක 1 කියලා. දැන් අපි go කියන බටන් එක ක්ලික් කරාම කේතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කේතේ ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා නැවත වතාවක් අපෙන් තහවුරු කර ගන්නවා do you really want to right. ඒතර මේක ඇත්තටම කරන්න අවශ්‍යද? මෙතෙන්දිත් ඔබ OK බොත්තම භාවිතා කරාම අපිට පෙන්නනවා one rows deleted. එකෙන් අදහස් කරන්නේ දැන් අපේ ස්ටුඩන්ට් වගුවේ අර අංක 1 කියන ප්‍රසන්නගේ දත්තය වගුවෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා. අපි ඊළඟට බලමු ICT විෂය කරපු මේ ශිෂ්‍යයන් 3 දෙනාගේම දත්ත එකවර අපිට අයින් කරන්න ඕන නම් කොහොමද ඒ සඳහා කේතේ ලියන්නේ කියලා අපි කේතේ සාකච්ඡා කරලා තියෙන්නේ. එවන බලන්න මේ කේතේ ලියන ආකාරය අපි ලියනවා delete ඊට පස්සේ from අපේ වගුවේ නම student delete from student ඊට පස්සේ කොන්දේසි අපි ලියන්න ඕනේ where තර අපේ ICT කියන වචනය ඒ විෂය නම තිබුණේ ST subject කියන එක තුල යන ST subject සමානයි ICT කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මෙතෙන්දි වෙන්නේ ICT විෂයට පෙනී සිටිය සියලු දත්ත මැකලා යන්න ඕනේ. අපි බලමු go කියන බටන් එක ක්ලික් කරලා නැවතත් ඔබ තහවුරු කරන්න ඕනේ දත්ත මකනවාද කියලා. එනවා OK කළාම ඔබට පේනවා 3 rows deleted. ඒ කියන්නේ ICT විෂයට පෙනී සිටි සිසුන් 3 දෙනෙක් හිටියා. 3 දෙනාගේම දත්ත මේ වගේ දැන් ඉවත් වෙලා තියෙන්නේ. මේ විදිහටම අපිට පුළුවන් යම් අවස්ථාවක වගුවේ සියලුම දත්ත මකන්න. මා කේතේ භාවිතා කරන ආකාරය පැහැදිලි කළා. එනවා අපි හිතමු මේ ස්ටුඩන්ට් වගුවේ දැන් දත්ත 3ක් තියෙනවා. මේ දත්ත 3ම මකන්න ඕන නම් එකවර අපිට පුළුවන් delete කියන කේතය ලියන්න. ඊට පස්සේ from අපේ වගුවේ නම ලියනවා student. delete from student. ඉන්පස්සේ අපි go කියන බටන් එක ක්ලික් කරනවා. දැන් බලන්න do you really want to delete කියලා අහනවා. OK කරාම වගුවේ තියෙන සියලුම දත්ත ඉවත් වෙන්න ඕනේ. එහිදී දත්ත විශාල ප්‍රමාණයක් තිබ්බත් 100,000 ගණනක් තිබ්බත් අර කන්ෆර්ම් කළාට පස්සේ වගුවේ දත්ත ඔක්කොම ඉවත් වෙනවා. දැන් මගේ මේ වගුවේ ස්ටුඩන්ට් වගුවේ දත්ත සියල්ල අයින් වෙලා තියෙන්නේ.
ඒ නිසා තමයි වගුවට ක්ලික් කරාම වගේ මාතෘකා එහෙම නැත්නම් ෆීල්ඩ් නේම් පමණක් මට දැర్శණය වී වෙන්නේ. එහෙමනම් ඔන්න ওই විදිහට අපිට ඩිලීට් කේතේ භාවිතා කරන්න පුළුවන්. ඒතරාලේ 13 වෙනි පන්තියේ පොතේ SQL යටතේ මේ ඩිලීට් කියන කේතය භාවිතා කරන ආකාරයේ විස්තරාත්මකව අඩංගු කරලා තියෙනවා.